ගයා විහාරේ වඳිනේමු මෝස පතාලා බුද්ධ ගයා විහාරේ වඳිනේමු මෝස පතාලා ආයිබෝවන් කියලා තුරුණේකෙන් පහන් කොබ කියලා දෙන බුදු සිහිය මටත් ආවා. අපේ සංස්කෘතිය දියුණු කරන්න ඉතින් ඉස්සෙල්ලම මේ බුදු සිහිය ඉල්ලා සිටින්නේ මේ වැඩසටහන ඉවර වෙනකම් බලන්න ඕන. මේකෙන් ඔයත්තන්ට කරුණු තමයි ගොඩාක් ඉදිරිපත් කරන්නේ. වගාවට ගුණ වගාවට ඒ වගේම මේ තේත් පැරණි කතන්දර ඒක නිසා ඔයත්ට තරහනුයි වැඩසටහන බලන්න ඉස්සෙල්ලා කියන්න තියෙන්නේ මේ බුදු සීලක වැඩසටහන අගේ කොල්ලා ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා මේ වැඩසටහනට උදව්වක් කරන්න. මොකද මම ආබාධිතකදී මේ කකුලෙන් කොටහ කකුල අයින් කරලා තියෙන්නේ එයිනුනේ ඒක හින්දා අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පාඩේශී ලේකම් කාර්යාලයේ අපේ විශ්ලගේ උදව් ඇතුව පාඩේශී ලේකම් තුමියගේ පිරිවිල්ධාරීන්ගේ අනුශාසනා අනුව තමයි මේක කරන්නේ. ඒ නිසා වගේ දඩුවකි වගේ වැඩරටහනට ලයික් එකක් දාලා මේ වැඩරටහනට පාත්තන් උදව් කරන්නේ කියලා ඉල්ලා සිටිමින් අද ඉතින් දරුවද අපේ ගොඩක් කට්ටියට තියෙන්නේ මේ පපුවේ වාරු අදිරුටික පීඩනය පෙසට් ඒක ගොඩක් මේ පෙසට් නැති කර ගන්න පුරාණ වෙද පොත්වල තියෙන මෙහෙටක් මම කියනවා මේක සුප් එකක් වගේ හදලා බොන්න අපේ පැරණි දේවල් අපට කරන්න එපා. මේකට යන්නේ අදිරුටික පීඩනයට ආයුර්වේදීය ක්‍රමය අනුව නෙළුම් වල සමග කොල්ලු නෙළුම් වලයි කොල්ලු නෙළුම් වල තියෙන්නේ කොල්ලු අරගෙන සුප් එකක් හදා ගන්න. සුප් හදන්නේ හැබැයි මේ මස් මාංශයකට ආන්න එපා. හොඳේ ඒ දෙවර්ග කොල්ලුයි නෙළුම් වලයි අරගෙන සුප් එකක් හදලා මේක අඟේ මේක මේ සතියේ චම්බුනේ නැතයි ඒක හදලා මෙන්න මේ බුද්ධ මන්ත්‍රයෙන් 7 ආරයක් මතලා දවස් 3ක් බොන්නකෝ සතිය. එතකොට ඔය අදිරුදික පීඩනේ නැති වෙලා යනවා. මේ එනම් ඔය අත්තන්ට කියන්නේ වෙන්න මේ ගාථාවෙන් මේක බලගත් බුද්ධ ගාථාව. ඒ බුද්ධ ගාථාවෙන් නෙළුම් වලයි කොල්ලුයි එකට අමරලා සුප් එකක් හදලා ලුණු දාන්න එපා. මෙන්න මේ මන්ත්‍රයෙන් 7 ආරයක් ජීවම් කරගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වම්මාතරද්ද ගතමෝ නතෝ සස්සහස්ස සතෝ සම්බු භගනම්මා අසද්දතෝ වාමෝ සරහස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕම් කිව්වා. මන්ත්‍රේ ඕනනම් මගෙන් වට කෝල් එකක් දීලා මං මන්ත්‍රේ දෙන්න පුළුවන්. ඕම් බලන්න පැරණි ප්‍රමාණුව මගේ බැලුවනේ නඩික රුධිර පීඩනයට බෙහෙතක් මුරු සීයා කිව්වා. ඊළඟට දරුවනේ අපේ මේ පුංචි දරුවෝ ඇත්තෝ ඒ පුංචි දරුවන්ට මේ පණුව අමාරුව තියෙනවා. ඉතින් ඔය ලොසින්දර අප්පච්චි පොඩි ළමයි කන්න චොකලට්. ඉතින් ඒ දරුවන්ට හැදෙන පණුව අමාරුවට පුතේ වෙල නිගණ්ඩුවේ මෙන්න මෙහෙම වේටක් තියෙනවා. කැලේ අඟන රහලින්නේ රත් කබල ගන්නේ කැලේ අඟන රහලින්නේ රත් කබලින් වැඩගන්නේ මල්ලිගේ වතුරෙන් දෙන්නේ බාල රෝග සුව වෙන්නේ. පුතේ වෙද ගැටලුව කැලේ අඟන රහලින්නේ වලග සායටකුත් අරගෙන රත්කබලේ වැඩගන්නේ. තත්ත්වච්ච කබලේ වැඩ ගන්න ඕන. මල්ලිගේ වතුරෙන් දෙන්නේ මොකද්ද මේ මල්ලිගේ වතුර? මල්ලිගේ වතුර තමයි කොට්ට
මල්ලි වතුර මේක බොන දායක. ඕම් පොඩි දරුවන්ට පණුව හැදුනම ඒ තිත්ත නෑ හොඳේ පුංචි ළමයිනේ. මේ වේට බොන්න ඕනිටාවට සුව වෙයි. එහෙනම් පුතේ දැන් ඉතින් පුංචි දරුවෝ බලන් ඉන්න ගුරු සීයා ඉන්න කොයි වෙලාවද කියලා බලන් ඉන්නේ අපේ පුංචි ළමෝ. මොකද මේ කතාන්තර කියන වේලාව තමයි මේ අද මම පුතාලට කියලා දෙන්නේ. අපේ ගමේ තමයි කිරින්ද කුහුල්ලල්. මම එදා කිව්වා කුහුල්ලල් හැදිච්චට. ඕම් අහගන්නකෝ කිරින්ද හැදිච්ච හැටි. ඔය පුතේ ඉස්සර නිස්තු ගවයෝ පවාගෙන ඉච්චේ පයින්. ඔන්න ඔය දින්නාය පැත්තේ එහා හත් දෙනෙක් අට දෙනෙක් එළ ඇස්සියොත් එක්ක මිනිස්සු වගේ රුහුණට යන්න පයින් එන වයනකොට ඉතින් ආම්බලන් ඒ වයි නැවති තමයි එන්නේ. ඔය කිරින්ජ කියන ගමට ඉස්සර කිව්වේ අම්පිටිය කියලා. මොකද්ද අම්පිටිය? ඒ අම්පිටිය තිබිච්ච තල තමයි අර මා බෝධි මාසයට කිරින්ජ ටවුන් එකේ බෝධි රුක්කාරාමය. ඉතින් ඒ බෝධි රුක්කාරාමේ පන්සල තිබුණේ නෑ. ඔතන තිබිලා තියෙන්නේ දේවාලය. අදත් අම්පිටිය වත්තේ කියලා කියනවා ඒ අවුලට. ඉතින් අම්පිටිය කියන්නේ ඔය දේව තොවිල් නටන තැන. ඔතන තිබිලා තියෙනවා පත්ති දේවාලය. ඉතින් මේ පත්ති දේවාලයේ පහනත් ඒ වෙලාවේ පත්ති වෙනවලු. මේ ඉන්න සංචුව හරප්පන්තුවත් එක්ක ඇවිල්ලා පුතේ සෑබෝ වෙලා තියෙන හින්දා මෙතන ඇඳි ගත්තා. නවාතන් ගත්තා. හැබැයි කිසිම බරු සරුවක් නෑ. පහන් පත්තිනේ සුද්ධ භූමියේ මස් මාංශ යාගෙන කාලා ඒ සුරා පානීය කරලා එක විජ්ජුම්බරණයක් කළානිව. ඉතින් උදේ පාන්දර කොහොම ඉඳලා මුන් නැකිටලා යන්න හදනකොට එයාලගේ සිද්ධියක් තියෙනවා ඉන්න තැන කිරිජෝනේ. ඉතින් අර ඉලවැස්සියන්ගේ කිරිජෝනේ වළං ගත්තා. මොන පිරක්වත් නෑ. හැම එක්කනම කිරිජෝනේ වළං ගත්ත එක කී බින්දුවක් නෑ. මේ අත්තන්ට තලහ ගියා. අදහ ගිහින් ඉවර වෙලා තමයි කාලයට කිව්වලු මේක කිරිහින්ද තනේ කියලා. කිරිහිදිට තනේ කියලා. ඒක අපස්සේ තමයි කිරිහින්ද උනේ. ඕම් බලන්නකෝ දෙවියන්ගේ හාස්කම් නරක වැඩ කරන ඈයන්ට දෙන දඬුවම් තමයි එහෙම සමාවලන්නේ ලැබුණේ. ආන්න කිරිහින්ද හදිච්ච හැටි. කිරිහින්දා කිරිහිඳුනා. එතන කිරිහින්ද කියලා කිව්වා. ඕම් මගේ පොඩි දඩුවනේ කිරින්ද ගැන විස්තර ඕම් කිව්වා. එහෙනම් ගුරුසියට වැඩි වෙලාවක් ගත කරන්න බෑ. කාල වේලාව යනවනේ. අපේ පවණක් අයෝ වැසසහන් දිග වුණාම වළන්නෙත් නෑ. ඒ ඔහෙනම් සියලු දෙනාටම සිරුවන් සරණේ කියලා ඕම් එහෙනම් ගුරුසිය හොඳ රසවල කතාවක් අරගෙන ඊළඟ වෙලාවේ එන්නම්කෝ. එහෙනම් සමත බුදු සරණයි දෙවි පිහිටා.